ඔන්න මං අද ඔයාලට කිව්වා වගේම වැඩ ගොඩක් කරගන්න පුළුවන් ෆුඩ් එකක් තමයි ගෙනාවේ. මේකට අපි CL ෆුඩ් කියනවා, ගේජ් ෆුඩ් කියනවා, ස්ප්‍රින්ග් ෆුඩ් කියනවා. ඉතින් මේ වගේ නම් කිහිපයකින්ම හඳුන්වනවා. ඒ වගේම මේකේ සයිසස් ගණනාවක්ම තියෙනවා. තමන්ගේ අවශ්‍යතාවය අනුව අවශ්‍ය සයිස් එකකින් මේ ෆුඩ් එක තෝරලා ගන්න පුළුවන්. ඔයාලට මේ පේන විදිහට ෆුට් එක යට කොටස් දෙකකට බෙදිලා තියෙනවා. ඒ වගේම එක පැත්තකට ස්ප්‍රින් එකක් තියෙනවා මේ විදිහට. මේකත් එක්තරා විදිහක ප්‍රෙෂර් ෆුඩ් එකක් තමයි. ඉතින් අපේ නෝමල් ප්‍රෙෂර් ෆුඩ් එක අයින් කරලා මම අපේ මේ ගේජ් ෆුඩ් එක දාගන්නවා. මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් එක සමානව මැහුම් වාසිය තියාගෙන ප්‍රති කොටස් දෙකක් සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. මේ ෆුඩ් එක අපි ඉහළට ඉස්සුවත් එක පැත්තක් හැම වෙලේම පාත් වෙලාම තමා තියෙන්නේ. ඉතින් ඒ පාත් වෙලා තියෙන ෆුඩ් එක පැත්තට හේතු වෙන්න ෆැබ්‍රික් එකේ අයින මේ විදිහට තියාගෙන කොටස් දෙක අපි මහගෙන යනවා. මම මෙතන පාවිච්චි කරන්නේ 16:1 කියන සයිස් එක. මං ඒ සයිස් එක ගත්තේ විශේෂ හේතුවකට. මම එක වීඩියෝ එකේ අන්තිමේදී කියන්නම්. ඉතින් අපි ගන්න සයිස් එක අනුව තමයි මේක පැහෙන්නේ. ඉතින් මම මෙතන 16:1ට අරන් තියෙන නිසා තමයි 16:1 තියෙන්නේ. ඉතින් ඔයාලට මහම් වාසි මහන්න අවශ්‍ය සයිස් එකට ගේජ් ෆුඩ් එකක් ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ ෆුඩ් එක පාවිච්චි කරලා টොප් ස්ටිච් එකක් මහගන්න විදිය. මේ විදිහට ඔයාට අවශ්‍ය තරමේ මැහුම් වාසි තියාගෙන ඒක ඔලොක් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ මැහුම් වාසිය වැටෙන පැත්ත මෙන්න මේ ගේජ් එකට තියාගන්නවා. ඊට පස්සේ මේ මූටුව ගේජ් එකට හේතු කරගෙන මහගෙන යන්න. මේකෙදිත් ඔයාට අවශ්‍ය සයිස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ 16:1 නිසා මගේ টොප් ස්ටිච් එක වදින්නේ 16:1ට. ඉතින් ඔයාලට පේනව නේද টොප් ස්ටිච් එක කොච්චර ලස්සනට මැහිලා තියෙනවද කියලා. අපි කරක ෆේසිම වගේ අල්ලන වෙලාවට ඉතින් මේ ෆුඩ් එක ගොඩක් වැදගත්. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ 16:1 ෆුඩ් එකම ගත්තේ ඇයි කියලා. මම මේ ෆුඩ් එක ගන්න ප්‍රධාන හේතුව වුණේ හෙම් එක මහගන්න. ඒ කියන්නේ අපේ ඇඳුමේ වාටි මසා ගන්න. මුලින්ම මේ විදිහට Tamanට අවශ්‍ය ප්‍රමාණයට වාටිය නවාගෙන ඒ වාටිය අපේ ගේජ් එකට හේතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ විදිහට දිගටම හේතු කරගෙන මහගෙන යන්න. ඉතින් මේ විදිහට හැම එකක් මහගත්තම ඇත්තටම හරිම ලස්සනයි, හරිම නීට්. ඉතින් ඔයාලට පේනවා ඇති කොහොමද අපේ වාටිය මහගත්තම කියලා. අපිට මේ ෆුඩ් එකෙන් තව ප්‍රයෝජන ගොඩක් ගන්න පුළුවන්. ඉදිරියටත් මම ඒ ගැන වීඩියෝ ගේන්නම්. පේජ් එක ෆලෝ කරලා තියාගන්න.